දේදුගල මේ නායෑම ගැන මොකක්ද ඔබේ අදහස? ඔව් ඇත්තටම මේ අවස්ථාව දැනගන්න විට මම ටිකක් දුර පළාතක හිටියේ. ඒ කියන්නේ කුලියාපිටිය පැත්තට වෙන්න. ඉතින් ඒක දැනගත්තු ගමන් මම ආවා. හේතුව මොකද මේ හැම තැනම ඉන්නේ අපි දන්න කියන මිනිස්සු. ඒතර මේ බුලත් කෝපිටිය, පැලම්පිටිය කියන්නේ අපි හොඳට අඳුරන මිනිස්සු ඉන්න පැත්තක්. ඉතින් ඇත්තටම හරි මුලින්ම දැන් මේ පස් වලට වැළලිලා ඉන්න පිරිසට සහ ඒ දැන් සිරුර කීපයක් හම්බෙලා හිටා මේගොල්ලෝ ඒ කටයුතු කරා. ඉතින් ඒ හැම දිනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරන්න ඕනේ ප්‍රථමයෙන්ම. ඉතින් මේ වෙලාවේ දැන් මේ වෙච්ච ව්‍යසනය ඉදිරියට නොවෙන්න නම් රජය විසින් නොපැකිලිව වංගු ගහන්න නැතුව එවෙලෙට පැලස්තර ගහන්න නැතුව මිනිස්සුන්ට නිකන් අර ඌ කියලා කටවුල් කරලා කතා කරලා විතරක් සීමා කරගන්න නැතුව මොකද දැන් මේ වෙලාවේ මිලියන ගණන් වලින් සල්ලි හම්බ වෙනවා. එතකොට දේශීය වශයෙන් බැයි නම් විදේශීය වශයෙන් හරි ඇවිල්ලා ගෙන්නලා මේ පරිසරය ඒගොල්ලන්ට ඉල්ලන්න පුළුවන්. මොකද මේ වගේම වෙන රටවල් වල තියෙනවා ඕන තරම් මේ භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශ ඕන තරම්. එතකොට මේගොල්ලන් ආධාර සල්ලි විතරක් ඉල්ලන්න එකට සීමා නොවි මේ ඊළඟට මේ ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න තහවුරු කරගන්න. ඒගොල්ලන්ගේ ජීවිතය තහවුරු කරගන්න. ඒගොල්ලන්ගේ අනාගත පැවැත්ම තහවුරු කරගෙන නොබියව ජීවත් වෙන්න. දැන් අපි කතා බහ කරනකොට අපි දන්නවා සමහරු කියනවා මේ අවුවට ඉන්න පුළුවන් වැස්සට යන්න වෙනවා කියලා. ඉතින් ඒක ජීවිතයක් නෙමෙයි. එතකොට ඒ රජය විසින් මැදිහත් විය යුතු තැන් මග අරගන්න නැතුව අවශ්‍ය තැන් වලට මැදිහත් වෙලා ඒ කටයුතු අනිවාර්යෙන් කරන්න ඕනි කියන තැන ඔබතුමල්ලා ඒව දැනුවත් කිරීම වැදගත් වෙනවා. මොකද මාධ්‍යයේ කටයුතු කරනකොට ඒ ගැන නිතර අවධානය යොමු කරන්න. මොකද දැන් මේ මිනිස්සුන්ට මේ තේ වතු එක ජීවත් වෙන මිනිස්සු. ඉතින් මේගොල්ලන්ට ජීවත් වෙන එකට මුදලක් හොයාගන්න එක නෙමෙයි ගැටලුව දැන් තියෙන්නේ. එදා වෙලට කෑම එකක් කාලා හිටන් එදා සැනසීලා ජීවත් වෙලා විතරක් හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉදිරියට නොබියව හිතේ සැකයක් තියාගන්න නැතුව දරුවොත් එක්ක හොඳට ජීවත් වෙන්න පුළුවන් පරිසරය තුල නිර්මාණය කරන්න ඕනේ. මේ භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය කරුණා කරලා ඒගොල්ලෝ මේවට යොමු කරවලා පුළුවන් තරම් ඉක්මනට මේගොල්ලෝ නිදහස් කරන්න ඕන. මොකද කඳවුරු වල තියන් ඉන්නවා එළියට යනකොට අස්සම් කරලා යන්න ඕනේ. හිරගෙදරක ඉඳලා යනවා. මොකක්ද මේකේ තේරුම දැන් මේක? දැන් දවස් ගාණක් ගෙවුණා. ඉතින් මේකේ ඇත්තටම ලංකාවේ අපි කියන්නේ අපි දන්නවා ලංකාවේ ඉන්නේ සීමිත පිරිසක් මේ සම්බන්ධව. ඒකට අපි රජයටවත් ආයතන වලටවත් දොස් කියන්න හොඳ නැහැ. හේතුව ඒකට විකල්ප හොයන්න ඕනේ. එමනම් විදේශීය වශයෙන් ආධාර වශයෙන් ඉල්ලන්න ඕනේ. අපිට මේක කරලා දෙන්න. මේ මිනිස්සු ඉක්මනට අපිට මේ අහපව් ඉන්න පුළුවන් තැන් වලට යවන්නත් බැරි අයට සුදුසු ක්‍රියාමාර්ග අරගෙන පදිංචි කරවන්න පසුබිමක් හදන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ යන්න බෑ කියනවා නම් ඇත්තටම දුරකට ගියාම මේ මිනිසුන්ට තේ දැල්ල කඩා ගන්න බුලත් කෝපිටිය කෑගල්ලි දිහා ඉඳලා ලොකු වියදමක් යනවා. එතකොට ඒක හරියට පරිසරීය කටයුතු ටික කෙරෙන්නේ නැහැ. දළු ටික මෝරන්න පුළුවන්. මේ මිනිසුන්ට ආර්ථික වශයෙන් ලොකු ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. එතකොට ඒකට විකල්පයක් විදිහට අර පොදු සුරක්ෂිත තැනක හරි එහෙම හරි කරලා ඒගොල්ලන්ගේ ජීවිතේ ඉදිරියට බය නැතුව කරගෙන යන්න කටයුතු කරන්න ඕන. මොකද මේ මෙහෙන් එලවන්නලා දාන්න බෑ. ඒ කියන්නේ මේ මිනිස්සු එතකොට ජීවත් වෙන්නේ මානසික පීඩනයකින්. ඒතකොට මානසික පීඩනය සම්බන්ධව දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම ඊළඟට දැන් මේ තාම තියෙන මං හිතන්නේ ස්ථීර නොවෙච්ච ප්‍රශ්නයක් වෙලින් වෙලාවට වෙනස් වුණයි කියන එක තමයි අපිට සමාජයෙන් අහන්න ලැබුණේ. මොකද්ද? මරණ සහතිකයේ සම්බන්ධව ප්‍රශ්නේ. ඉතින් ඒකෙදි අපි දකිනවා සමහර අය අපිට කියනවා මෙහෙමයි වෙලාවකට කියනවලු දෙනවා කියලා ආයි කියනවලු තීරණයක් ගන්න ඕනි කියලා. එහෙම නැතුව හරියට මං හිතන්නේ මේ ಜಾති අමතා තීරණයක් මං හිතන්නේ ගත්තා සමහරට අපි දැක්කේ නැද්ද දන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම අපිට ඉතින් මාධ්‍යත් එක්ක බලන්න වෙන්නේ නැහනේ. එතකොට දැන් එහෙම ගැටලු ගණනාවක් තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දී අපි මේ දැන් මහ ජනතාව නියෝජනය කරමින් කතා කරනවානේ මේ. ඇත්තටම දැන් මේ මගේ අදහස මේ පොදුවේ කට්ටියගේ අදහස් බලලානේ අපි අදහස ප්‍රකාශ කරන්නේ. එතකොට එතෙන්දී අපිට අහන්න දකින්න ලැබෙන ඒවා තියෙනවානේ මිනිස්සු කියන ප්‍රශ්න. ඉතින් අපි ඒවත් එක්ක තමයි මේ අපේ අදහස් ප්‍රකාශ කරන්නේ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මේ මරණ සාහිතිකය පිළිබඳව ගැටලුව. ඊළඟට දැන් මේ දේදුගොල්ල ගඟවැරලිය විතරක් නෙමෙයි මුළු සමස්ත රටේම අවතන් වෙච්ච ජනතාව අතරේ මිය ගියපු පවුල් වල ඉතුරු වෙච්ච පිරිසක් ඉන්නවා. අන්නේ පිරිසට මොකක්ද ඊළඟ වැඩපිළිවෙල? ඒවා දැන් ක්‍රියාත්මක වෙන්න තීරණ ගන්න ඕන. දැන් ওই පිටරටවල් වලින් ආධාර උපකාර කරන්නම් කිව්වහම ඒවට ඒගොල්ලෝ ගැන අවධානය යොමු කරන්න. මොකද අපි දන්නවා ඊට කලිනුත් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් ඒගොල්ලන්ට හරියමං ඉදිරි වැඩපිළිවෙලක අපහසුතා මං හිතන්නේ අපි දැක්කා. ඉතින් දැන් මොකද මේ 80 ගණන් වල ඉඳලා දැන් අපි ওই නායකයෝ අවස්ථා දැක්ක මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ වෙදිත් හරියාකාරව මේ කටයුතු සිද්ධ වුණා නම් මෙහෙම නොවෙන්න තිබ්බා. ඉතින් මේ මෙතනින් එහාටවත් මේක හරියට භූවිද්‍යා පතල් කාර්යාංශයෙන් කැණීම් ඒ කියන්නේ පරීක්ෂණ කරලා මේගොල්ලන්ගේ ජීවිතය ඊළඟ පැවැත්ම තහවුරු කරලා දෙන්න කියන එක තමයි වැදගත්ම කතන්දරේ මේ වෙලාවේ. දැන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ඇමරිකාව වගේ රටවල් වලින් ඇමරිකාව, චීනය, රුසියාව වගේ රටවල් වලින් උදව් ඉල්ලුවොත්
සැටලයිට් තාක්ෂණය ඔස්සේ මේක ටක් ගාලා මේ ඇනලයිස් කරගන්න පුළුවන්. මේ පිළිබඳව හොයන්න පුළුවන්. එතකොට රජය ඒකට මැදිහත් වෙලා නැහැ මම හිතන විදිහට තාම. එතකොට මේ ආපදාවට ලක් වෙන තියෙන තැන් ගැන සැටලයිට් ඡායාරූප අරගෙන සැටලයිට් තාක්ෂණය ඔස්සේ මොනවා හරි යම්කිසි දෙයක් කරනවා නම් ඒක වටිනවා නේද රජයෙන් ඉල්ලන්න. ඒක පැහැදිලිව මොකද අපි දැන් වසර ගණනාවකට උඩදී අපි දැක්ක මේ ගුවන් තාක්ෂණය මගින් අර මිනරල් සම්බන්ධව පරීක්ෂණය කරා. ඒ කියන්නේ කනිජ වස්තු කොහෙද මොනවද කියලා. එතකොට ඒ ආශ්‍රයෙන් මම හිතන්නේ ඒ ආශ්‍රයෙන් වුණත් මම හිතන්නේ හොයාගන්න පුළුවන් මේක පදිංචියට සුදුසු භූමියක්ද නැද්ද කියලා මම හිතන්නේ. මම හිතන විදිහට එහෙම විශ්වාස කරනවා. ඉතින් කොහොම හරි මම කියන්නේ විදේශී වශයෙන් මේ වෙලාවේ ආධාර ඉල්ලනවා වගේම කරුණා කරලා ඉල්ලන්න ඕන පැහැදිලිව. මොකද මේ කඳවුරු වලට අපිට මහ ජනතාව හැටියට අපි ඉල්ලුවට ඕක දෙන්නේ නැහනේ. රජයක් විසින් ඉල්ලුවොත් ඒක සමහරට දෙන්න පුළුවන්. අන්න ඒකයි දැන් අපි ඔබතුමාලගෙන් ඉල්ලීම් කරන්නේත් ඒකයි. මේවා රටේ ලෝකේ දැනුවත් කරන්න, රටේ ලෝකේ දැනුවත් කළා මේ කඳවුරු වලටලා ඉන්න මේ දුක් විඳින මිනිස්සුන්ගේ නානාවිධි ප්‍රශ්න. එතන පුද්ගලිකව නොඑක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා මිනිස්සු. ඉතින් ඒවා මේ සීමා කරගෙන හිර කූඩුවක වගේ දාගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒකේ දැන් තාම ඒ කියන්නේ දැන් තව මාසෙකින් මැන්නොත් මාසයක් මේ මිනිස්සු මෙතන දුක් විඳින්න ඕනේ. ඉතින් ඒකට ආධාර ඉල්ලන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමල්ලා ඒවා දැනුවත් කරන්න. ඒ හන්දා ඒවා දකින්න මිනිස්සු කවුරු හරි වේවා. ඒ කියන්නේ දේශීය විදේශීය රාජ්‍ය වේවා එහෙම නැත්නම් වෙනත් සංවිධාන වශයෙන් වේවා මේ ආධාර දෙන්න උත්සාහ කරන මිනිස්සු අනික් කෑම බීම සහ අනිකුත් දේවල් සපයනවාට ස්තුතිවන්ත වෙන ගමන් මේ වගේ ඉක්මනට මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තැන සුදුසුද නැද්ද? මෙතන ඉන්න පුළුවන් තැනක්ද? එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට මොකද්ද කරන්නේ? ඒ ටික ඉක්මනට තෝරලා බේරලා මේගොල්ලන්ට මේ සහනය සලසලා මේ කටයුතු ටික සාර්ථක කරලා දෙන්න කියන එක ප්‍රමුඛව ඉල්ලා සිටිනවා. විශේෂයෙන් කියන්න තියෙන්නේ දැන් විශේෂයෙන්ම නැවතත් සිහි කරන්න තියෙන්නේ සමස්ත ජනතාවගේ මේ අතුරුදහන් වෙලා කියන ප්‍රශ්නේ මොනවෙන් හරි සාක්කියක් අරගෙන කවුරු හරි හිටියා ඔයා එක්ක හිටියා දැක්කද මේ ගෙදර කීයද ඒ මාර්ගයෙන් හරි මොනවා හරි ක්‍රමවේදයක් කරා මේ මරණ සහතික ටික අරේ මේ ගැන කතා කර පස්සට දදා එහෙම කටයුතු කරන්නේ නැතුව මේක ඍජු තීරණයක් ගන්න. මේක සාමාන්‍ය ගමේ මිනිස්සු ටික දන්නවනේ මෙතන හිටපු මිනිස්සු ටික යට වුණා කියලා. පැහැදිලිව මේකයි දැන් ඔතන ඉතුරු වෙච්ච අයත් ඉන්නවනේ එක්කෙනෙක් දෙන්නෙක් හරි. එතකොට පවුල් වල ඉන්නවනේ මේ මං කියන්නේ මේ දේදුගල ගඟවැල්ල විතර නෙවෙයි සමස්ත රටේම මේ ආපදාවට ලක් වෙච්ච අය ගැන ඉතා ඉක්මනින් හොයලා බලලා මේක තහවුරු කරලා මේ මිනිස්සුන්ගේ මරණ අයිතියවත් අඩුම ගානේ මේ වෙලාවේ තහවුරු කරලා දෙන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතකොට අන්තිමට ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳව මේ ගමේ මිනිස්සු තෘප්තිමත් වෙනවද? හැකි ආකාරයෙන් ඒ කියන්නේ පොලිසිය හමුදාව මැදිහත් කරලා එතකොට ග්‍රාම නිලධාරිවරුන් එතකොට ප්‍රාදේශීය ලේකම්තුමාලා මං හිතන්නේ රටේම ඒගොල්ලන්ගේ රාජකාරිය උපරිමයෙන් කරා කියන එක මං හිතන්නේ මේ රට දිහා නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය හරියට කළා. නමුත් තීරණ ගන්න දේශපාලන අධිකාරියේ මන්දගාමී ස්වරූපයක් ලංකාව පුරාම අපි දැක්ක හැබැයි ගොඩක් එහෙම වෙන්න ඇති. මොකද මේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක අපේ අවධානය යන්නේ ගොඩක් වෙලාවට මේ කොහොමද කවුද අපේ මේකට මුහුණ දීලා ඉන්නේ, කවුද මේකට දැන් මේ කොහොමද මේ වෙලා තියෙන දෙයට අපි විසඳුම් හොයන්නේ, කොහොමද ඒගොල්ලන්ට කැම ටික දෙන්නේ, කොහොමද ඒගොල්ලෝ අනාරක්ෂිත තැනක් ඉන්නවා නම් ගලවා ගන්නේ. අන්නේ කටයුතු සම්බන්ධව තමයි අපි දැඩි අවධානය මනුෂ්‍ය විදියට පොදු ජනතාව විදියට මේ යොමු කරන්නේ. අන්න ඒ නිසා එතකොට ඒ යම් බාධා තියෙන්න පුළුවන් කියන එක අපිට පේනවා. අපි දකිනවා සමහර ඒවා කෙලින් තීරණ නැති තැන් අපි පේනවා. අපිට පැහැදිලිව ඒක කාට උනත් පේනවා. දැන් අපි මේ ගමේ මිනිසුන්ගෙන් අහුවාමත් ඒගොල්ලෝ කිව්වේ දේශපාලනික වශයෙන් කවුරුත් ඇවිල්ලා නිකන් බලලා ගියවත් නැහැ කියලා. ඉතින් ඒ ගැන ඉතින් සාමාන්‍යයෙන් දැන් අපි මීට පෙර අපදාවලදී දැකලා තියෙනවානේ. දේශපාලඥයෙක් කියලා නිකන් හරි බලලා හරි යනවා. දැන් මේක බලන්නවා සමහර කට්ටිය ආවේ නැහැ කියලා කියනවා. එතකොට දැන් මේගොල්ලෝ මේ සීතල කාමරවල සැප ගන්නවා විතරයි වගේනේ අපිට පේන්නේ. ඔව් දැන් ඒක අපිට ඒක හරියාකාරව මොකද අපිට ඒ ගැන මේ කියන්නේ ලංකාවේ තැනින් තැන ගුටි කනවා එහෙම හරියාකාරව මේ ගැන අදහසක් ගන්න ගැනීමේදී ගැටලුවක් තියෙනවා. මොකද ඉන්න පිරිස සීමිත නිසා වෙන්න පුළුවන්. සීමිත කියන්නේ දේශපාලන අධිකාරී කොහොමත් ඒ 225 ඉන්නේ. ඒ පිරිස තමයි ඉන්නේ. නිලධාරීන් මේක යටතේ තමයි මේ ගිය ආණ්ඩුවලත් වැඩ කළේ මේ නිලධාරීන්, මේ ආණ්ඩුව වැඩ කරන්නේ මේ නිලධාරීන්. නිලධාරීන්ට අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. නෑ ඒකෙදි අපිට මෙහෙම අදහසක් ගන්න පුළුවන්. පෝස්ටරේ පැය 24ක් ඇතුළත ලංකාවෙම වදිනවා නම් ඒ ඉන්න ප්‍රධාන පෙළේ දේශපාලකයින්ට තිබුණා 15ම ඉන්න පිරිසට කියලා ගිහිල්ලා ටට්ටක් ගාලා මේ ටික හොයලා බලලා මේ කරුණු වාර්තා කරන්න කියන එක අපිට අදහස දක්වන්න පුළුවන්. දැන් ඒ හැමෝටම පුද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්, නොයෙකුත් අපහසුතා තියෙන්න පුළුවන් කාටත්. මොකද කවුරු ආවත් ඒ පස්කන්දු එහෙම කඩා වැටලා තියෙද්දි එන්න බෑ. නමුත් අර අනිත් දේවල් වෙනවා. පස්සේ හරි ඔව් මේ වෙනකොටත් සමහර ගොඩක් වෙලාවට කවුරුත් පැමිණලා මෙහෙම බැලුවේ නැහැ කියලා ඉතින් කියන සමහරට ඒ අපිට කියපු අය නොදැක්මෙන්
නොදකින අපේ ගමේ බොහෝ පිරිසක් අපිට ඒ දේ ප්‍රකාශ කරනවා. ඔව් ඒක තමයි. ඒගොල්ලෝ දැන් සාමාන්‍යයෙන් මේ ගමේ කටකතාවක් හරියනවනේ මෙයා ඇවිල්ලා බල්ලා හරි ගියා කියලා. නොකිව්වත්. තාම එහෙමවත් කිව්වේ නෑ ගොඩක් කට්ටිය. ඔව් ඒක දැන් ඒක අපිට දැන් එතෙන්දි ගැටලුවක් තියෙනවා. මොකද දේශපාලනික වශයෙන් කතා කරනකොට අපි දන්නේ ඒගොල්ලෝ කොච්චර කාලයකට මේ දේශපාලන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක අපි දන්නේ නෑනේ. ඒ නිසා ඒගොල්ලන්ගේ ටාගට් හරිනම් එතනින් එහාට යනවද නැද්ද කියන එක අපි දන්නේ නෑ. ඒක අපිට කතා කරන්න අපහසුයි. මොකද මම දේශපාලනය කරන කෙනෙක් නොවුනට සමාජීය වශයෙන් වැඩ කරන කෙනෙක් බව ඇත්ත. දේශපාලනික වශයෙන් අර එහෙම අදහසක් අපිට ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ටාගට් එකක් තියන් ඉන්නවා නම් එයාලා ටාගට් ඇචීව් කරලා ඉවර නම් එතනින් එහාට ඒ නෙට්වර්ක් එක අවශ්‍ය නැත්තම් ඒක එහෙම නොවෙන්න පුළුවන්. ඉතින් අපි මේ වෙනකොට අපිට BBC මාධ්‍ය ජාල සහ අනිකුත් ඒ වගේ අපිට රටේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා වෙනවා මේක කලින් දැනුම් දුන්නා. මෙහෙම ලොකු විපතක් එනවා මෙහෙම ටොනේඩෝ එකක් ලංකාවට එනවා. හැබැයි ඒකට මේ රජය කිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ කියලා. එතකොට ඒ ගැන ඕගොල්ලොන්ට මොකක්ද යම්කිසි පසුතැවීමක් තියනවද මේ මියගිය ජීවිතවලට මේ ආණ්ඩුව වග කියන්න ඕනේ කියලා? එහෙම ගත්තොත් නම් ඒක මං හිතන්නේ ඒ කතාවේ සාධාරණත්වයක් තියෙනවා. මොකද දැන් සාමාන්‍යයෙන් සමහරුන්ගේ කුඩු අල්ලපු ප්‍රමාණයයි කුඩු වලට වෙන්නේ මොනවදයි එක්කෙනෙක් කියනකොට අනිත් එක්කෙනා කියනවා නෑ නෑ ඒවා මෙහෙමයි කියලා. ඒව කතන්දර කරා මිසක් අතෙන්ට අවධානය යොමු කරේ නෑ කියලත් අපට සාමාන්‍යයෙන් සමාජයෙන් කතා ඇහෙනවා. ඉතින් එහෙම බැලුවාම දැන් අපිට දේශපාලනික මත ගැටුමක් කෙසේත්ම පුද්ගලිකව මන්නම් නෑ සාමාන්‍ය රටේ යම්කිසි දෙයක් කරනවනේ ඒක දේශපාලනේ වගකීම් යුතුයි. පැහැදිලිව මේක පිළිගන්න වෙනවා අපිට. ඒ අදහස පිළිගන්න වෙනවා. මොකද රටක දැන් ඊළඟට මෙතන ඉන්න දරුවෙක් බඩගින්න හොරකමක් කරොත් දැන් ඉතුරු වෙලා ඉන්න පිරිසකින් මෙතන නෙමෙයි මං කියන්නේ සමස්ත රටේ මේ ආපදාවට ලක් වෙලා කෙනෙක් කුසගින්නට තාත්තා නැති වෙලා ඉන්නවා. එක්ක අම්මා නැතුව ඉන්නවා. අම්මා විදේශගත වෙච්ච අය ඉන්නවා. එහෙම කෙනෙක් යම් කෙනෙක් මොනවා හරි හේතුවක් නිසා හොරකමක් කරොත් බුදුදහමේ සඳහන් වෙන විදිහට නම් ඒකට වගකිය යුත්තා පාලකයා. ඉතින් එහෙම නොවන තැනකට මේ ජීවිතේ ඊළඟට ගොඩනගන්න අවශ්‍ය කටයුතු ඉහළ සිට පහළට බෙදලා දෙන්න පෝස්ටරේ පැය 24ක් ඇතුළත වදිනවා වගේම මේ ගැටලුත් අඩුම ගානේ දැන් සමහර අයගේ 7 දවසේ දානේ දීලා ඉවරයිනේ. එතකොට අද දවස් 7ක් වෙලත් සතුටු වෙන්න පුළුවන් මට්ටමක බොහෝ දේවල් නැහැ. ඉතින් අපි කියන්නේ මේ අපි දොස් කියන එක නෙමෙයි කරන්නේ. අපිට දොස් කිව්වා කියලා වැඩක් නැහැ. ගැටුණයි කියලා වැඩකුත් නැහැ. තරහ ඇති කරගත්තා, දේශය ඇති කරගත්තා වැඩ. අපි කියන්නේ ජනතාවගේ අවශ්‍යතා සපුරන්න පාලක පක්ෂය මූලික වෙන අතරේ ඒකට කැප වෙලා ඒගොල්ලෝ ගෙනාපු සහ ඉදිරියට ගේන අය මේ කටයුතු සම්බන්ධව අවධානය යොමු කරලා ජනතාවට සහනය සලසන්න කියන එක තමයි කියන්නේ. හරි ගොඩක් ස්තුතියි.